මේ තියෙන කොබේ බීෆ් එකක්. මේක තමයි ලෝකේ තියෙන එක්ස්පෙන්සිව්ම බීෆ් එක. USA ක්වොලිටි එක කොබේ ස්ටයිල් කියන එක අපිට ඩොලර් 20කට ඩොලර් 50කට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ජපාන් රීටේල් වලින් ගත්තොත් එහෙම ඩොලර් 300 ඉඳන් 500 වෙනකන් තියෙනවා මේක ඔතෙන්ටික් සර්ටිෆයිඩ් කොබේ එක. චැම්පියන් කාර්කස් කියන එකෙන් ගත්තොත් එහෙම හොඳම බෙස්ම ක්වොලිටි ග්‍රේඩ් එකෙන් ගත්තොත් එහෙම ඩොලර් 50000ක් තරම් උඩට මේක ඔක්ෂන් වල යනවා. ගොඩක් අය වැරදියට තේරුම් ගත්ත දෙයක් තමයි මේ කොබේ කියන්නේ බ්‍රීඩ් එකක් නැහැ. ඒක වැරදි. මේ රතු පාටින් වට කළා වාට පේන්නේ ජපානයේ තියෙන හයිකෝ කියන රීජන් එක. 1800 ගණන් වලදී මේ ගවයාව පාවිච්චි කරලා තියෙන මේගොල්ලෝ තියෙන ෆාමින් වැඩවලට. ඒ වුණාට 1800 දී මෙන්න මේ තියෙන තජිමා වල තියෙන කොබේ කියන පෝට් එක ඇරියට පස්සේ මේගොල්ලෝ ගොඩක් ෆොරිනර්ස්ලව මේ රටට ඇදගෙන තියෙනවා. ඉතින් මේ ෆොරිනර් කෙනෙක් තජිමා කියන බීෆ් එක කාලා එයාට පුදුම හිතිලා තියෙනවා. ඉතින් මෙතනදී තමයි ඒ කාපු බීෆ් එකට නමක් නැති හින්දා මේගොල්ලෝ කොබේ කියලා නම දාලා තියෙන්නේ. මේ කොබේ මස් මෙච්චර ගණන් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ කොබේ තජිමා ජීන් එක හරිම රෙයා. සාමාන්‍යයෙන් ජපානයේ නිපදවන සම්පූර්ණ හරක් මස් වලින් මේක 100.05. ඒ කියන්නේ මුළු ජපානෙම මේ කොබේ හරකුන් ඉන්නේ 5000ක් වගේ නම්බර එකක්. අනිත් විශේෂම දේ තමයි සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය හරකෙක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ මාස 18කින් මාස 24කින් මේගොල්ලෝ ස්ලෝටර් කරන්න නැත්නම් මස් කරන්න ගෙනියන්න පුළුවන්. ඒ වුණාට මේ කොබේ ගයිඩ්ලයින් වලට ගත්තාම මේගොල්ලෝ අනිවාර්යෙන් මාස 32ක් මේගොල්ලෝ හරියට මැචුවර් වෙන්න ඕනේ. ඒ වගේම ගවර්න්මන්ට් එකේ තියෙන රූල්ස් අනුව මේගොල්ලන්ට එක ෆාම් එකක මේ කොබේ හරක් 150කට වඩා තියාගන්න බෑ. ඉතින් මේ හරක්ට පුදුම විදියට සැපක් දෙනවා. ඔයා අහලා ඇති කෝටිසෝල් ගැන. ඉතින් කෝටිසෝල් කියන්නේ අපි ස්ට්‍රෙස් වුණාම අපේ ඇඟෙන් නිපද වෙන හෝමෝන් එකක් කිව්වම හරි. අර මේගොල්ලෝ ස්ට්‍රෙස් වුණොත් එහෙම මේගොල්ලන්ගේ ඇඟේ තියෙන මස් ජාතිය සෑහෙන්න ස්ටිෆ් වෙනවා. ඒ කියන්නේ හයිය වෙනවා. ඉතින් කොබේ බීෆ් එකේ තියෙන ප්‍රධානම ගුණාංගය තමයි මේ මස් එක. මේගොල්ලන්ගේ බීෆ් එක මාරම සොෆ්ට්. මේ මස් කෑල්ලක් කට ඇතුලේ තියන් ඉද්දි අපේ ඇඟේ තියෙන හීට් එකට ටෙම්පරේචර් එකට මේ මස් දිය වෙනවා. ඇත්තටම මේ කොබේ මස් කුක් කරන්න ඕනේ නැහැ. මේක කටේ දාන් හිටියම කුක් වෙලා දිය වෙනවා චීස් වගේ. ගොඩක් අය කියන දෙයක් තමයි මේ කොබේ බීෆ් වලට මේගොල්ලෝ බියර් බොන්න දෙනවා කියලා. හැබැයි ඒකේ ඇත්තක් කියලා නම් ඒගොල්ලෝ කියන්නේ නැහැ. සාමාන්‍ය මේ කොබේ බීෆ් වල කන්නේ පිදුරු, ධාන්‍ය වර්ග, කෝන්, බාර්ලි, සෝයාබීන් වගේ දේවල් තමයිලු මේගොල්ලන්ට කන්න දෙන්නේ. බියර් බොනවා කියන එක නම් පොඩ්ඩක් ඒක පොඩි මිත්‍යාවක් කියලා තමයි කියන්නේ. අනිත් මාර්ම දේ තමයි මේගොල්ලන්ගේ මාබ්ලින් එකේ තියෙන ස්ටෑන්ඩඩ් එක. ඉතින් මේගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් වලින් මාබ්ලින් එකේ තියෙන BMS 6ට වඩා වැඩි වුණ නැත්නම් මේගොල්ලොන්ට කොබේ එකක් විදියට මේගොල්ලන්ට සර්ටිෆයි කරන්න බෑ.